boys, welcome back to Aquatic Bay. අන්න ඉතින් අද එන්නේ මොකද කියලා දන්නවද? මම පහුගිය මාස් ටිකේ පෝස්ට් එකකින් ආවලට අප්ඩේට් එකක් දුන්නා. ඊළඟට කෙයාරින් නේ මොකද්ද කියලා. ඉතින් වැඩි ජනතාවනාපේ යටතේ ඔන්න අද ගෙන්නේ අරපයිම කෙයාරින් නේ එක. ඉතින් මේ ටික ඔයාලට අර දැනගන්න පුළුවන් වෙන මේ අරපයිම ගැන සියලු විස්තර අමතර විස්තරත් එක්ක දැනගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අන්තිමට රැඳෙන්න ඉන්න. තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification all කරලා තියාගත්තන් පස්සේ link එකක් වීඩියෝ එක දාපුවම link එක ඔයගොල්ලන්ගේ ළඟට ගෙන්න ගන්න එහෙ කියලා තියෙනවා. අපි හැමදේම තාන තු වීඩියෝ එකට. සානමේ අරපයිම මාළු වෙන කතා කරද්දී මේගොල්ලන් හඳුන්වන විද්‍යාත්මක නාමය තමයි පිරාකු. ඕගොල්ලෝ හිතන පිරන්හා කියලා මේගොල්ලන්ව නිවර්තන වසීමානාන්තරයක් වන ඇමේසන් දකුණු අප්‍රිකාවේ ඇමේසන් ගඟෙන් තමයි මේගොල්ලෝ මුලින්ම හොයාගන්නේ. දැනට හොයාගෙන තියෙන විශාලම අරපයි මාඩි 10කටත් වැඩි කියලා තමයි තොරතුරු වල සඳහන් වෙන්නේ. ඇත්තට මේ සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ වර්ධනය ගැන මුලින්ම කතා කරද්දී මේගොල්ලෝ අඩි 7ක් 8ක් තමයි ලොකු 8ක් අතර තමයි ලොකු වෙන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලෝන්ට මෙල මාළුන්ට නැස්ති විශේෂතාවයක් තියෙනවා. මොකක්ද කිව්වොත් මේගොල්ලන්ගේ විශාලත් ඒ කියන්නේ මේගොල්ලන් විශාල වර්ධනය. සාමාන්‍යයෙන් මං කිව්වනේ අඩි 7ක් 8ක් විතර ලොකු වෙනවා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම ලොකු වෙලක් දෙන්න ඕන. දෙන්න ඕන ඉඩ ගැන කතා කරද්දී 7කට ලොකු ටැංක් එකක් තිබ්බොත් හොඳා. ටැංක් එකක් දෙනවා නම් ශක්තිමත් වීදුරු ඕන. මොකද මේගොල්ලෝ ලොකු වෙන ලොකු විලට ඔය එකපාර කොහේ හරි ගිහලා ජෙට් එක වගේ ගිහලා හැප්පුණොත් වීදුරු පිදිනවානේ. සාමාන්‍ය පොන්ඩ් එකක් වගේ තිබ්බොත් හොඳයි. සාමාන්‍ය මේගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම පොන්ඩ් එක ඇති කරනවා නම් සාමාන්‍යයෙන් පයින්න බලන නිසා වතුර බාහිරට වඩා අඩු කරලා තියෙන ටැංක් එක හෝ පොන්ඩ් එක. මේගොල්ලන්ගේ ජීවත් වෙන ආයුෂ කාලය ගැන කතා කරද්දී අවුරුදු 20ක් විතර ජීවත් වෙන ටැංක් මේට්ස්ලා ගැන කතා කරද්දී පාකු තව කැට්ෆිෂ් වර්ග ඒ කියන්නේ රෙඩ් ටේල් කැට්ෆිෂ් වගේ ලොකු වෙන කැට්ෆිෂ් මාළුත් එක්ක හදන්න පුළුවන්. මේගොල්ලන්ට තියෙන තව විශේෂතාවයක් තමයි මේගොල්ලන්ට එයා බ්‍රීතින් එක තියෙනවා. ඒ කියන්නේ වතුරෙන් පිට වාතයෙන් හුස්ම ගන්න පුළුවන්. සාමාන්‍ය මාළුන්ට ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් කරමල් තුරින් උරාගෙන සාමාන්‍ය මාළුවෙක් හුස්ම ගන්න. හැබැයි ඇරපයිමලා හැම නෙමෙයි. ඇරපයිම විතරක් නෙමෙයි සාමාන්‍ය වාතයෙන් ඒ කියන්නේ වතුරෙන් ජලයෙන් පිට වාතයෙන් හුස්ම ගන්න පුළුවන්. රිඩේසන් කැට්ෆිෂ් ෆයිටර්ස්ලා තව ඔයගලන්ට ඇලිගේටර් ගා වගේ මාළුත් එක්ක මාළුන්ට මේ වාතයෙන් පිට හුස්ම ගන්න පුළුවන්. ඇත්තටම මේගොල්ලන්ගේ ටැංක් මේට්ස්ලා ගැන වැඩිදුරට කතා කරොත් ඕනම කැට්ෆිෂ් වර්ගයක් ඒ කියන්නේ පොඩි මාළුත් එක්ක කොහොමද බෑ. පොඩි මාළු එක්ක කියලා පොඩි මාළුත් එක්ක හදන්න එපා. ලොකු ඉඩක් වගේ දෙනවා. ඒ කියන්නේ උඩරිම ලොකු වෙච්ච දෙන්නෙක් ඉන්නවා නම් පොඩි මාළු ඒතර කමන්නේ. එහෙම හදනවා නම් ඔයගොල්ලෝ හදන්න නිකන් මෝඩෙක් වගේ හදනවා නම් හොඳට කන්න දෙන්න 3 වෙල වගේ 3 වෙලක් නෙමෙයි මේගොල්ලන්ට කන්න දෙන්නේ. කෑම ගැන කතා කරනොත් පොඩි කාලේදී ඔයගොල්ලන් normal pellets දෙන්න පුළුවන්. ඒ කියන්නේ අඟල් 3-4 වගේ ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම හදනවා නම් ලොකු වුණාම එතන මේගොල්ලෝ කානිවෝනේ. කානිවෝනින්ද මස් මාළු දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතියකට සැරයක් තමයි ඔයගොල්ලෝ මේගොල්ලන්ට දෙන්න ඕන කෑම. ඇතරම මේගොල්ලෝ කෑම කන විදිහ කියන්නේ ෆීඩින් ගැන කතා කරද්දී මේගොල්ලන්ගේ කට වැකියුම් එකක් වගේ කෑම ටක් ගාලා දාන්න. ඔය පොඩි මාළුවෙක් කියන්නේ කාෆ් වගේ පොඩි මාළුවෙක් වෙනවා ඕක් ගාලා කට අරිනකොට ටක් ගාලා වැකියුම් එකක් වගේ එයා ගන්න කෑම ගොදුර ටක් ගාලා කට ඇතුළට දාගන්න හිමේ හැකියාව තියෙනවා. වෙන මාළුන්ට නැති. සාමාන්‍යයෙන් මේ ඇරපයිම ගැන කතා කරද්දී මේ ඇරපයිම ගැන කිව්වොත් මේගොල්ලෝ මිරිදිය ජලයේ ඉන්න විශාල දැවැන්තෙක්. මොකද මේගොල්ලන්ගේ විශාල වර්ධනය. සාමාන්‍යයෙන් මම ඔයගලන්ට වීඩියෝ එක මුලදී කිව්වනේ අඩි 7ක් 8ක් විතර ලොකු වෙනවා කියලා. සාමාන්‍යයෙන් ජීවිත කාලෙම මම ගාලා අවුරුදු 20ක් කියලා. හරි මේ අරපයිම කියාරින් වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා නම් අනිවාර්යෙන් බලන්න කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක ලයික් කරන්න. තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification all දාලා තියාගන්න කියලා ඉල්ලනවා. ඉතින් වීඩියෝ ඉවරයි. හෙට තමයි දාස. හෙට තමයි Q&A වෙන්නේ. ප්‍රශ්න ගණන් කරලා බලුවොත් 30කට වඩා තියෙන එක්කෙනෙක් ප්‍රශ්න 2කට 3කට වඩා කමෙන්ට් කරලා තියෙනවා. ස්තුතියි කමෙන්ට් කරලා හැමෝටම. සමහර වෙලාවට මේ එඩිට් කරන ඇප් එකක් තියෙනවා. ඒක කිසිම වෝටර්මාර්ක් එකක් කොහෙන්වත් මේ වීඩියෝ හතර පැත්තෙන් නැති වෙයි. ලෝගෝ එක වැඩේ. තව අමතර නම් එඩිටින් ටිකක් වැඩේ. හරි ඉතින් අපි වීඩියෝ එක තන්ද වීඩියෝ ඉවර කරමු. අපි නම් goodbye boys.